सुगंधिकाय वदनगुणगंधिना सुगंधिना गंधेन पूजयामि नमोदतं सुगंधं शीतलं दप्पं वसन्न मधुरं शुभं पानीयमेतं भगवति गन्धातु मुक्तमं अधिवापेतुनो भन्ते क्षीरपायसं परिकप्पितं अनुकम्पानुपादाय प्रतिगन्धातु मुक्तमं अधिवापेतुनो भन्ते रसवन्तं फलफलं अनुकम्पानुपादाय प्रतिगन्धातु मुक्तमं अधिवापेतुनो भन्ते सब्बं गन्धाय पूजितं अनुकम्पानुपादाय प्रतिगन्धातु मुक्तमं वन्यगन्धे गुणोपेतं एतं कुसुमसंततिं पूजयामि मुनिन्दं गिरिपादसूर्ये पूजे निबुन्धं कुसुमेन येन पुण्येन मे तेन लभामि मोक्षं पुष्पं विधायाति यत्सायिधं मे कायो तथा याति विनाशभावं इति वेदो भगवान् ब्रह्मा सम्बुद्धो विद्याचरणसम्पन्नो सुगतो लोकविदो अनुत्तरो पुरुषधर्मसारथि सद्दा देवमनुष्याणां बुद्धो केटी अनुशासनाවක් සිද්ධ කරන හැටියට සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න
මූලාසනාරූඪ වැඩ වාසය කරන කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක දුරාන්දර අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ, මෙම විහාරස්ථානයේ විහාරාධිපති, මණ්ඩගල ආරණ්‍ය සේනාසනාධිපති, වනවාසිනිකායේ මේ සංඝ සභාවේ ලේකාධිකාරී දුරන්දර අතිගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ, වද්දාගල ශ්‍රී සුධර්මාරාම පිරිවෙන් විහාරාධිපති හා එම පිරිවෙන් පරිවෙනාධ්‍යක්ෂක, රත්නපුර මහදිසාවේ කුකුළුගෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක දුරන්දර, මේ පෙළවත්තේ සාගර නායක හාමුදුරුවන් වහන්සේ, පොතුපිටිය ශ්‍රී ගංගාරාමාධිපති, පොතුපිටිය මහාවිද්‍යාලයේ ආචාර්ය, අපේ සහෝදර පොතුපිටියේ සුමේද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ කොටගත් මණ්ඩගල ආරණ්‍ය සේනාසන වාසී අපේ මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත වූ ගුණබර පින්නතුනි, ඔබ අප හැම කෙනෙකුගේම ජීවිතයේ ඊ타ත්ම වැදගත් සම්දිස්ථානයක් සනිටුහන් කරමින්, ඊ타ත්ම ශ්‍රද්ධාවකින් ගෞරවයකින් මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් මාහඟි පුණ්‍ය ක්‍රියාවක් සිදු කරගනු ලබන අවස්ථාව. ඒ අවස්ථාව හා සම්බන්ධ වෙමින් අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ අවශ්‍ය කරන කරුණු කාරණාවන් විශාල වශයෙන් මේ අවස්ථාවට ප්‍රමාණවත් වන අයුරින් දේශනා කරන්නට යෙදුන ඔබේ දැනගැනීම සඳහා. ඉතින් තවදුරටත් දීර්ඝ වශයෙන් අනුශාසනාවන් සිද්ධ කරන්නට අවශ්‍යයි කියලා මා හිතන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ ආරාධනාව වෙනුවෙන් කෙටියෙන් අනුශාසනාවක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, අපේ ශාන්තිනායක අමාමෑණී වූ බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම මේ චෛත්‍ය නිර්මාණය ආරම්භ වෙලා තිබෙනවා. ඒ චෛත්‍ය නිර්මාණය ආරම්භ වූ දවසේ ඉඳන් මේ දක්වාමත් අපි ඒ චෛත්‍ය රාජානන් වහන්සේ විශේෂ පූජනීය ස්ථානයක් හැටියට සලකාගෙන